හෙලෝ මගේ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ගොඩාක් දවසකින් ඔන්න අද මම වීඩියෝ එකක් අරන් ආවා. අද ඉඳන් දිගටම වීඩියෝ ටික අරන් එන්න මම උත්සාහ කරනවා. ඉතින් හැමදාම යමුද අපි අලු රොටි එකක් හදන්න. මං හදන විදියට දඩි විදිය මේක හදපු එකක්. අඩුපාඩු තියෙනවා නම් කියාගෙන යන්න. මේකට මං ලුණු, සීනි, ඊස්ට්, බිත්තරයක් දාලා මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා හොඳට ඩෝ එක හදාගෙන තියෙනවා. ඉතින් සොෆ්ට් ඩෝ එකක් වෙන්න ඕනේ. හොඳට පිපෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ මේක විනාඩි සාමාන්‍යයෙන් සීත නැති කාලගුණයක් තියෙනවා නම් විනාඩි 20ක් විතර යනවා පිපෙන්න. නැත්තම් ඉතින් සාමාන්‍යයෙන් පැයක් විතර යනවා. මේ විදිහට හොඳ ඩෝ එකක් හොඳට නීට් කරගෙන මේක පිපෙන්න තියාගන්න ඔයාලා. ඊට පස්සේ අපි ෆිලින් එක හදාගන්න යමු. මේ විදිහට තාච්චියක් පිටට තියලා මෙන්න මේ විදිහට මම ඒකට සුදු ලුණු ඉතින් ලුණු ටිකක් මේකට මම මේ විදිහට එකතු කරගන්නවා. ගොඩක් දේවල් දාන්නේ නැහැ. සරලව හදාගන්න. මේක ඉක්මනින් හදාගත්තු දෙයක්. ඒ හින්දා මට පුංචි වීඩියෝ ටිකක් ගන්න පුළුවන් වුණා. එහෙම තමයි මම මේක දාන්නේ. ඉතින් අදින් ඉඳන් ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්න මම උත්සාහ කරනවා ඔයාලට. මේ විදිහට ලුණු ටිකයි සුදු ලුණු ටිකයි ටෙම්පරාදු කරගන්නවා. හොඳට මේක ටෙම්පරාදු කරගන්න ඕනේ. ටෙම්පරාදු කරගෙන අන්තිමට එකතු කරගන්නවා කෑලි මිරිස්, ලුණු, කහ, තුන පහ අති ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට එකතු කරගන්නවා ගම්මිස් කුඩු චුට්ටකුත් එක්ක. මේ විදිහට එකතු කරගෙන හොඳට මේක ටෙම්පරාදු කරගෙන ගෙදර තිබුණ ලීක්ස් ගහක් තිබුණා. ඉතින් ලීක්ස් ගහත් මම මේ විදිහට සාමාන්‍ය කෑලි වලට හීනියටම නෙමෙයි සාමාන්‍ය කෑලි ටිකින්න කපලා තියෙන මේ විදිහට කපලා මේ විදිහට මම එකතු කරගෙන හොඳට ඒකත් ටෙම්පරාදු කරගන්නවා. හොඳට ටෙම්පරාදු කරගන්න. ඉතින් ගොඩක් වෙලා තියන්න ඕනේ නැහැ. ඊට පස්සේ තඹගත අලගෙඩි 3ක වගේ අල තියෙනවා. අල ටික මම මේ විදිහට මේක හොඳට ටෙම්පරාදු වෙනකොට ඒත් එකම වගේ මම එකතු කරගන්නවා. අල ටිකත් මේ විදිහට එකතු කරගත්තාම හරිම රසයි. ලුණු බලලා ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරගන්නවා මදි නම් විතරක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆිලින් එක පැත්තකින් තියාගෙන අපි අර හදාගත්ත පිපිලා තියෙන ඩෝ එකෙන් මෙන්න මේ විදිහට සාමාන්‍ය බෝල්ස් කඩලා අරගෙන මේ විදිහට තුනී කරගන්නවා. තුනී කරගෙන ඒක මැදට ෆිලින් එක තියලා මේ විදිහට හදාගන්න තමයි තියෙන්නේ බෝල් එක. ඊට පස්සේ පොඩ්ඩක් රොටි එකක් විතර වගේ ඔයාලා කැමති හැඩයකට හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆිලින් එක තියලා මෙහෙම වටේට හොඳට මේ විදිහට මේක එකතු කරලා හොඳට ඔයාලට පුළුවන් අතේ මේ විදිහට කරගන්න. ඉතින් ඔයිට වඩා තුනීවට හදනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕක බන් එකක් වගේ තමයි හැදෙන්නේ. කොහොම හදුවත් මේක රසයි. ඉතින් අර පිටි ටිකක් අඩු කරලා හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම හදාගත්තට කමක් නැහැ. නැත්තම් මේක බනිස් එක වගේ හොඳට එනවා. මෙන්න මේ විදිහට හොඳට කට සීල් කරගන්න ඕනේ. තෙල් ගතිය එන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට තාච්චියක් තියාගෙන මේ විදිහට රොටි ටික හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම රසයි. හදලා බලලා මට රස කියන්න. අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා. ආදරේ හැමෝටම ඉතින් ගිහින් එන්නම්.